හරි අපි බලමු දෙවැනි ක්‍රමය මොකක්ද කියලා. මේ data set එකකින් මෙතනට name එක EPF එක අපි එකපාර break කරගන්න. මේක තමයි professional method එක. කියන්නේ formula එක. අපි මෙතන use කරනවා wrap rows කියන formula එක. wrap rows කියලා type කරගන්න. ඊට පස්සේ මුලින්ම තියෙන vector කියලා කියන්නේ area එක. මෙන්න මේ range එකනේ මේ range එකෙන් අපිට break කරගන්න ඕන මේ column දෙකට name එකයි EPF number එකයි කමාවක් දෙන්න. මෙතන හැම එකම තියෙන්නේ name EPF number name EPF number කියන්නේ අපිට data දෙකකින් හැම දෙකින් තමයි කැඩෙන්න ඕන. ඒ කියන්නේ rows දෙකින් දෙකට තමයි break වෙන්න ඕන. එහෙනම් මෙතන අපි type කරනවා 2 කියලා. bracket එක close කරලා enter කරන්න. දැක්කද? one time එයා data set එකම wrap කරනවා name එකයි EPF number එකයි column දෙකට.